හරි එතකොට අපි ඉගෙන ගන්න යන්නේ මල්ටිවේරියබල් කැල්කියුලස් ඇතුලේ තමයි මේ ඉන්නේ. එතකොට මේක දාන පළවෙනි වීඩියෝ එක වුණාට මේක නෙවෙයි පළවෙනි එක. මේ මැදකදී පටන් ගන්නෙ. එතකොට මල්ටිවේරියබල් කැල්කියුලස් අකුරුත් පැටලෙනවා අවුලක් නැහැ. අද කරන්න යන්නේ ඒකේ මැදක තියෙන කොටසක්. ඒක තමයි second derivative test. second derivative අම්මට හුඩු කාලෙකින් ගත්තේ ලියන්න මේකේ අකුරු නම් සුපිරියට තියෙනවා. anyway second derivative test කියන්නේ අර අපි සාමාන්‍යයෙන් single variable calculus වල ඉගෙන ගන්නේ A level වලට එහෙම අර යම් කිසි ශ්‍රිතයක් තියනවා නිකන් මොන හරි ශ්‍රිතයක් තියනවා අන්න ඒකේ second derivative එක බලලා ඒක කොහොමද අර උඩු අවතලද යටි අවතලද කොහොමද එතන යම් කිසි ලක්ෂයක් හැසිරෙන්නේ එතනදී කියලා ඉගෙන ගන්න. ඒ වගේ මෙතනදී multivariable calculus වල second derivative test එක කියන්නේ එහා සමානම එකක් තමයි. ඒත් මෙතනදී විශේෂ දේ තමයි දැන් සමහර functions තියෙනවා first derivative එකෙන් අපිට හරියටම decide කරන්න බෑ කොහොමද එතන හැසිරීම කියලා. එතකොට ඒ අවස්ථාවේදී පාවිච්චි කරන්න තමයි මේ second derivative test කියන එක තියෙන්නේ. ටිකක් ඉන්න හරි. එතකොට second derivative test එක තමයි මාතෘකාව. ඒ වුණාට ඒකට කලින් අපි විශේෂ දෙයක් දැනගෙන ඉන්න ඕන. ඒ තමයි Taylor series එක. එතකොට මේකට කලින් second derivative test එකට ඕනේ වෙනවා Taylor series එක. Taylor series එක multivariable calculus වලට අදාළ නැහැ. නමුත් multivariable calculus වලට version එකකුත් තියෙනවා. ඉස්සරම අපි බලමු Taylor series එකේ single variable case එක. එතකොට Taylor series එක කියන්නේ එක උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න. Taylor series අකුරුත් වැරදෙනවා මං හිතන්නේ. series ලියන්න මෙහෙමද වෙන්න ඕන කියලා හිතනවා. එතකොට Taylor series එක කියන්නේ සරලවම කිව්වොත් මෙන්න මේ වගේ එකක්. යම් කිසි single variable ඉස්සරෝම බලන්නේ. එතකොට යම් කිසි x කියලා ස්වයාත්ත විචල්‍යයක් තියෙනවා. එතකොට fx එතකොට සමාන වෙනවා f යම් කිසි point එකක්. ඒ කියන්නේ a කියලා ස්ථානයක් x සමානයි a වලදී fx සමාන වෙනවා f a ධන f dash a වතාවක් x minus a බෙදීම එකේ ක්‍රමාරෝපිතය ධන f double dash a කියන්නේ second derivative එක x minus a වල දෙවෙනි බලය දෙකේ ක්‍රමාරෝපිතය බෙදීම ඔහම දිගටම යනවා. ඊට පස්සේ අපිට මේක ලියන්න පුළුවන් notation එකකින්. ඒක ඉතින් පොඩි scene එකක් දාලා ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. sigma notation එකෙන් ලියන්න පුළුවන් sigma n සමානයි බිඳුවේ ඉඳලා අනන්තය වෙනකම්. ඒ කියන්නේ අනන්තය වෙනකම් මේක පද ලියන්න පුළුවන්. fx කියන එකට අනන්තය වෙනකම්ම උඩ fn වල a වතාවක් x minus a වල n බෙදීම n වල ක්‍රමාරෝපිතය. එතකොට මේක තමයි Taylor series එක කියලා කියන්නේ. Taylor series එක Taylor series. එතකොට මේ Taylor series එක වැදගත් වෙන්නේ කොහොමද කියලා බලුවොත් අපිට පුළුවන් මේකෙන් approximations ගන්න. ඒ කියන්නේ සමහර functions තියෙනවා මේ අපිට conclude කරන්න අමාරුයි කොහොමද මේ function එකේ යම් තැනකදී හැසිරීම කියලා. කියන්නේ විශේෂයෙන්ම අමාරු function එකක් ලැබුණොත් අපි single variable වලින් බැලුවොත් මේ ටිකක් අපිට හිතා ගන්න අමාරු නෑ. එක එක වර්ගමූල අරවා මේවා ගොඩක් තියෙන function එකක් හම්බුනොත් අපිට ඕනේ මෙන්න මේ x සමානයි 1 කියන තැන මේ
හැසිරීම කොහොමද කියලා බලන්න. එතකොට ඒ වගේ අවස්ථාවකදී ෆන්ක්ෂන් එක අරගෙන අපිට හිතා ගන්න අමාරුයි නම් අපිට පුළුවන් මේ ටේලර් සීරීස් එක පාවිච්චි කරලා ඒක එක්ස්පෑන්ඩ් කරන්න. එක්ස්පෑන්ඩ් කරලා මේ වගේ අපිට පුළුවන් එක ගැන අවසාන නිගමනයකට එන්න. එතන මොන වගේද හැසිරෙන්නේ වගේ. උදාහරණයක් විදිහට අපි sin x කියන එක sin of x කියන එක ටේලර් සීරීස් එකෙන් එක්ස්පෑන්ඩ් කරොත් මේ බලන්න පුළුවන් ඉස්සරවම x සමානයි බිඳුවේදී එක්ස්පෑන්ඩ් කරමු අපි. මේ a කියන එක එතකොට බිඳුව. ඒ කියන්නේ a සමානයි බිඳුවේදී මේක එක්ස්පෑන්ඩ් කරලා බලමු කොහොමද එන්නේ කියලා. ඇත්තම කිව්වොත් මේ ටේලර් සීරීස් එකේම a සමානයි බිඳුව වෙන version එකට කියනවා මැක්ලෝරින් සීරීස් එක කියලා. මැක්ලෝරින් වෙන්න ඕනේ ප්‍රොනවුන්ස් කරන විදිහ වැරදි නම් සමා වෙන්න. a සමානයි බිඳුව වෙන එකට විශේෂයෙන් කියනවා මැක්ලෝරින් සීරීස් එක කියලා. ඒතකොට ටේලර් සීරීස් එකේ උපකුලකයක් තමයි මැක්ලෝරින් සීරීස්. ඒක මෙතෙන්ද වැදගත් නැහැ. එතකොට sin x කියන එක අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ fx දැන් sin x. එතකොට fa කියන එක අපිට ලියන්න පුළුවන් f බිඳුවනේ. ඒ කියන්නේ sin බිඳුව බිඳුවයි ධන f dash a කියන්නේ cos x හැබැයි cos බිඳුව. ඒ කියන එක බිඳුවයි. ඊට පස්සේ x minus a. ඒ කියන්නේ x minus බිඳුව බෙදීම එකේ ක්‍රමාරෝපිතය කොහොමත් එකයි ධන f double dash a. ඒ කියන්නේ sin x cos x ආය අවකලනය කරපුවම ඍණ sin x ඍණ sin බිඳුව වතාවක් x minus බිඳුවේ වර්ගය බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය කියන්නේ 2යි. ඊළඟට මම තව සැරයක් මේක තව පදයක් ගන්නවා. එතකොට එන්නේ f වල third derivative එක. ඒ කියන්නේ අපිට minus sin x නේ ආවේ. ඒ කියන්නේ minus sin x කියන්නේ මෙතනදී එන්නේ minus cos බිඳුව වතාවක් x minus 0 වල තුන්වෙනි බලය බෙදීම තුනේ ක්‍රමාරූපිතය කියන්නේ 6යි. ඊට පස්සේ මේක තව ඕනනම් පද ඕන ගන්න කොහොම හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ sin x එතකොට බිඳුව තියෙනවා. බිඳුව වැදගත් නැහැ. ඊට පස්සේ cos බිඳුව කියන්නේ 1යි. මෙතන එතකොට දෙවෙනි පදෙන් එන්නේ බිඳුව ධන දෙවෙනි පදෙන් x එනවා ධන මෙතන කොහොමත් sin බිඳුවක් තියෙන හින්දා බිඳුවයි. එතකොට එතනත් බිඳුවක් එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනදී ඍණ ලකුණක් තියෙනවා එකක් තියෙනවා. එතකොට ඍණ x ඝනය බෙදීම 6ක් එනවානේ. එතකොට ඔන්න ඔහොමෙන් අවසානයේ එතකොට එනවා sin x ඒ කියන්නේ sin x x සමානයි බිඳුවේදී ආසන්න වෙනවා මෙන්න මේ කියන අගයට x ඍණ x ඝනය බෙදීම 6. ඔය අපි ෆිසික්ස් වල එහෙම sin x ආසන්නව සමානයි sin කුඩා කෝණවලදී කියන්නේ බිඳුවට ළඟා ගෑන් වලදී sin x ආසන්නව සමානයි x කියලා ගන්න මේ ටේලර් සීරීස් එකේ පළවෙනි පදය. ඒක තවදුරටත් කුඩා කෝණයක් වුණොත් කුඩා කෝණයකට ආසන්න කරලා තවදුරටත් එක්ස්පෑන්ඩ් කරලා ගත්තොත් මෙහෙම minus x ඝනය බෙදීම 6 කියලා පදයකුත් එනවා. cos x ගේ ටේලර් සීරීස් එක ගත්තොත් මෙන්න මෙතෙන්ට එකක් කියලා නෑ. ඒකයි අපි කුඩා කෝණවලදී cos x කියන එක එකයි කියලා ගන්නෙ. එතකොට දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ ඔය ටේලර් සීරීස් එකෙන් ආපු එක්ස්පැන්ෂන් එක sin x ට පොඩ්ඩක් එන්න මේක පහළට කරගන්න. චුට්ටක් කේස් පහළට වෙන්නේ නැද්ද මන්ද මේක කොහමද damn bro වීඩියෝ එක පෝස්ට් කරන්න මොකෙන්ද කියලා මට අමතකයි. පහළට කරන්න පහළට වෙනවා නේ එළම. හරි. එතකොට අපිට ටේලර් එක්ස්පැන්ෂන් එක කරාට පස්සේ sin x ට ඇවිල්ලා තින්නේ මෙන්න මේ ආකාරයේ එකක්. අපි බලමු එක graph එකක් ඇඳලා කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක x සමානයි
බිඳුවේදී ඒ කියන්නේ මේක x බිඳුවට වඩා වැඩි වෙද්දි මේක නිරවද්‍යතාවය අඩු වෙනවා. නමුත් x සමානයි බිඳුවේදී පද දෙකකට ටේලර් සීරීස් එක්ස්පැන්ෂන් එක අපි ලියලා තියෙනවා. ඕනනම් තව පද ගන්න වැඩි කරගන්න පුළුවන්. එතකොට මේ x සමානයි බිඳුවේදී ග්‍රාෆ් එකේ නිරවද්‍යතාවය තවදුරටත් වැඩි වෙනවා. අපි වින්ඩෝ කැප්චර් එක මම තප්පරයකට මාරු කරන්නම් ග්‍රාෆ් එකට. ග්‍රාෆින් කැල්කියුලේටර් එක දැන් ඔයාලට ග්‍රාෆ් එක පේනවා ඇති. එතකොට මේ මං හිතනවා ග්‍රාෆ් එක පේනවා කියලා දැන් වින්ඩෝ එකේ ඔක්කොම පේනවා. ඊට පස්සේ දැන් මෙතන මම බැලුවොත් මම ඉස්සරහම y සමානයි sin x කියන ශ්‍රිතය ඇඳ ගන්නම්. sin x කියන්නේ ශ්‍රිතයක්ද දන්නෙත් නැහැ මට ඒක ගන්නකුත් නැහැ sin x anyway. ඊට පස්සේ ඔයාලට පේනවා sin x. එතකොට මේ sin බිඳුව කියන තැන ඒ කියන්නේ මෙන්න මේ x අගේ බිඳුව කියන තැනදී තමයි අපි දැන් මේ ටේලර් සීරීස් එක යොදන්න යන්නේ. එතකොට මේ බිඳුව කියන තැනදී මේක මේ ආසන්නව මෙන්න මේ කියන අගයට සමාන වෙනවා. x - x³ divided by 6 කියන අගයට සමාන වෙනවා. එතකොට sin x පළවෙනි අපි ඉස්සරහම පළවෙනි එක දාලා බලමු. x කියන එක පද දෙකක් තියෙනවා අපිට දැන් ඍණ මේ x³ divided by 6 කියලා එකකුත් තියෙනවා. ඒක නෙවෙයි y සමාන x කියන එක දාලා බලමු. හරි. එතකොට මේ රතු පාටින් තියෙන sin function එක පේනවා මේ බිඳුවේදී මේ y සමාන x කියන එක කෙලින්ම මේක හරහා යනවා කියලා නේද? එතකොට පේනවා බිඳුවට ආසන්න වෙන්න අපි සාමාන්‍යයෙන් sin x සමානයි කුඩා කෝණවලදී x කියලා ගත්තාම ලොකු වරද්දක් නැහැ කියලා මේ ග්‍රාෆින් කැල්කියුලේටර් එකෙන් පේනවා මේ. සාමාන්‍යයෙන් 0.3ට වඩා අඩු වෙද්දි ඒක ඊටාම ආසන්න sin x ට සමානයි. අපි තව පදයක් දාලා බලමු. y සමානයි x. ඊතුරු පදය අපිට ආවේ කොහොමද? x³ divided by 6. අන්න හරි. ඒක කොළ පාටින් පෙන්නන්නේ. එතකොට ඔයාලට පේනවා මේ තවත් චුට්ටක් සමාන වෙලා මේ පැත්තේ එහෙම අර ඕඩර් එක වැඩි වෙන්න එක්ස්පැන්ෂන් එකේ මේ බිඳුව කියන හරියේදී මේ ටේලර් එක්ස්පැන්ෂන් එකෙන් ආපු මේ ඒ පද ටික වැඩි වෙන්න මේ බිඳුව ආසන්නයේදී ග්‍රාෆ් එක තවදුරටත් සමාන වෙන එකක් තමයි වෙන්නේ. ඔයා මේකේ තව පද වැඩි කරන්න මේ බිඳුව ළඟදී මේක වඩාත් නිවැරදිව ආසන්න වෙනවා sin function එකට. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදී ටේලර් සීරීස් එකකින් වෙන්නේ. දාලා අදහසක් ගන්න තමයි කිව්වේ. ඉන්න මම ආයෙ දාගන්නම් වින්ඩෝ කැප්චර් එක. හරි. එතකොට ඔහොම තමයි ටේලර් සීරීස් එක වෙන්නේ. දැන් බැරි වෙලාවත් ඔයා මෙතන අපි අර a සමානයි බිඳුව කියලානේ ගත්තේ. a සමානයි 10 වගේ දාලා ගත්තොත් මේ sin function එකේ 10 කියන තැනදී මේ graph එක ආසන්න වශයෙන් සමාන වෙනවා. අපි දැන් බිඳුව දාලා ගත්ත හින්දා a සමානයි බිඳුව කියන තැනදී graph එක ආසන්න වශයෙන් සමාන වෙනවා මේ පදවල ഐക്‍යයට. එතකොට ඊළඟට අපි බලමු ටේලර් සීරීස් එකේ proof එක. ටේලර් සීරීස් එකේ proof එක මෙහෙම ෆැක්ට් එකක් තියෙන්නේ. proof මේක විතරක්මද දන්නේ නැහැ proof එක තියෙන්න. නමුත් මම මේ විදිහට කරන්නම් මේක වඩාත් ලේසි. මේ මෙහෙම කිව්වොත් පිළිගන්නවද? fx සමානයි fa ධන integral a to x f dash t dt. මේක හරි නේද? දැන් මේක evaluate කරොත් දැන් මේක f dash t නේ තියෙන්නේ. මේක t විශයෙන් අනුකලනය කරොත් ඔයාට එන්නේ ft. එතකොට මේක සීමාව දාලා ගත්තාම එන්නේ මෙතනින් fx fa. එතකොට මේක හරියටම fx කැපිලා ගිහිල්ලා බිඳුවක් යනවා fa fa බිඳුව. ඒ කියන්නේ මේක වැරද්දක් නැහැ. ඒ කියන්නේ මේ ලියපු ප්‍රකාශනය හරි. අපි මෙතනදී කරන්නේ මෙන්න මේක fx වල ලිව්වනේ අපි මෙන්න මේ ආකාරයට. අපි ඒ වගේ f dash t කියන එකත් ලියනවා.
ඒ කියන්නේ f dash t කියන එක අපි එහෙම ලිව්වොත් ලියන්න පුළුවන් f dash x නෑ f dash t කියලා එන්න ඕනේ f dash t sorry මේක තියෙන ft වලින්නේ t වලින්නේ f dash t සමානයි මේ විදිහටම ඒ කියන්නේ f fa නේ તો මෙතනදී fa එන්න ඕන fa මොකද අපි පහළ සීමාව කොහොමද ගන්න ඒ කියලා උඩ තියෙන වේරියබල් එක විතරයි වෙනස් කරන්නේ උඩත් සීමාව විතරයි වෙනස් කරන්නේ එතකොට මේකත් f dash a වෙන්න ඕන ඊට පස්සේ මේක a වලින් ඉඳලා t වලට f double dash මෙතන වෙන වේරියබල් එකක් ගන්නවා වේරියබල් එක අදාළ නැහැ මේකට ds එතකොට දැන් ඔයාලට පේනවා මේක ඉවැලුවේට් කරොත් එන්නේ f dash s ඒක තවදුරටත් සීමාව දාලා මෙයා කරොත් එන්නේ f dash s නේ එන්නේ එතකොට f dash t minus f dash a එතකොට f dash a f dash a කැපිලා යනවා f dash t f dash t කැපිලා යනවා එතකොට ඒක කිසි වරදක් නැහැ මේක මකා ගන්න ඊට පස්සේ මෙතන f dash s ඊට පස්සේ අපි කරන්නේ මේ f dash t කියන එක මෙන්න මෙතෙන්ට ආදේශ කරනවා මෙන්න මෙතෙන්ට ආදේශ කරනවා පල්ලෙහාට යන්න මෙච්චරද කොහෙද පල්ලෙහාට යන්නත් පුළුවන් සෝචනීයයි මෙච්චරයි පල්ලෙහාට යන්න පුළුවන් මට පේන විදිහට අනේ තව පුළුවන් no problem එතකොට අපිට එනවා f dash fx සමානයි fa දැන් අපි මේකට ආදේශ කරන එක තමයි කරන්නේ ධන a වල ඉඳලා x වෙනකන් අන්න දැන් මේක මම මෙහෙම ලියා ගන්නවා අපි f dash t ට මේක ආදේශ කරනවා f dash a plus t f dash s ds මේක dt මේක expand කරලා ලිව්වොත් expand කරලා ලිව්වොත් a වල ඉඳලා x වෙනකන් f dash a sorry f dash a dt plus a වල ඉඳලා x වෙනකන් a වල ඉඳලා t වෙනකන් f double dash s ds dt ඔන්න ඔහම තමයි ෆයිනල් නම් නෙවෙයි නමුත් ආන්සර් එක එන්නේ එතකොට fa මේක පේනවා අනුකලනය කරාම fa එන්නේ sorry මේ f dash a තියෙන්නේ මෙතන f dash a තියෙනවා කියන්නේ f dash a කියන්නේ දැන් මෙතනදී නියතයක් එතකොට ඔයාට එන්නේ f dash a පොදුවට අරගෙන x minus a කියන එක තමයි එන්නේ මේක ඉවැලුවේට් කරාම ඒ කියන්නේ දාන f dash a x minus a ඊට පස්සේ මෙන්න මේක මෙහෙම එනවා ඒ වලින් දැන් t වෙනකන් double dash s ds double integral dt එතකොට මේකේ තව higher order terms ගන්න නම් මෙන්න මේ f double dash s කියන එක අපි ආයෙ ලියා ගන්නවා මේ integral එකක් විදිහට අත්තම කිව්වොත් මේක integral එකක් ඔව් මේක හිතන්න පුළුවන් ඕනනම් integration by parts විදිහට එහෙම නැත්නම් මේ බලපු විදිහටත් පුළුවන් මෙතෙන් එක දාලා integration by parts කරලා ගත්තත් ඔය උත්තරෙම එනවා හරි එතකොට මේක නැවත ලියන්න පුළුවන් f triple dash යම් කිසි variable එක අදාළ නැහැ a වල ඉඳලා යම් කිසි මේක dk a වල ඉඳලා k වෙනකන් හරි එහෙම ලියලා ගන්න තියෙන්නේ අර ප්‍රතිඵලය. එතකොට මේක නැවත නැවත ඉන්ටග්‍රේට් කර යද්දි අර වගේ higher order terms එනවා. එතකොට මේ අපිට අවිල්ලා තියෙන්නේ අර පළවෙනි first order term එක. ඊට පස්සේ දැන් මේක ආය ඉන්ටග්‍රේට් කරලා ගත්තාට පස්සේ මෙහෙම
f double dash s දාලා එතකොට අපිට එනවා අර වර්ග ටර්ම් එක. ඒ කියන්නේ quadratic ටර්ම් එක. ඊට පස්සේ ඔහොම කරගෙන ගියාට පස්සේ අන්තිමට එන්නේ අර අපි බලපු සූත්‍රෙම තමයි. එතකොට මෙතනදී පේනවා අය ප්‍රශ්නයක් දාන්නේ. මෙතනදී පේනවා යට n වල ක්‍රමාරෝපිතයක් තියෙනවා. ඒ n වල ක්‍රමාරෝපිතය එන්නේ අර මං කිව්වා වගේ මේක integration by parts කරන්න පුළුවන්. integration by parts කරද්දී මෙන්න මෙතන එන එක අවකලනය කරාම තමයි ওই සීන් එක එන්නේ. කියන්නේ x - a වල යම් කිසි බලයක් තියෙනවා ඒක අවකලනය කරාම n වතාවක් x - a n - 1 n අවකලනය කරාම ඉන්නේ මෙතන කොහොමද යම් කිසි ගැටලුවක් තියෙනවා මටත් මතක නැහැ ඇත්තටම ගොඩක් කල් කරලා මේක එන්නේ කොහොමද කියලා නම් මටත් ඉන්ටග්‍රේට් කරා නම් තේරෙනවා නමුත් පප්පරපප්පරපා අනේ අවකලනය කරාම නෙවෙයි මං හිතන්නේ අනුකලනය කරාමයි එන්නේ අනුකලනයක් වෙන්න ඕනේ යන්නේ මෙතන අනුකලනය යන්නේ තියෙන්නේ අනුකලනයක් කරාම අර යටට n+1 බෙදීම n+1 සීන් එකක් එනවනේ අන්න එතනින් තමයි යෝක එනවා ඇත්තේ මං හිතන්නේ මට මතක නැහැ කෙසේ වෙතත් අන්තිමේට ඔක් කරගෙන ගියාට පස්සේ මෙන්න මේක එනවා anyways අපි බැලුවේ single variable ඇත්තම කිව්වොත් මේක variable දෙකකට කියන්නේ multi variable විදිහට ටේලර් සීරීස් එක prove කරන්න පුළුවන් මේ single variable case එකෙන්ම ඒක නම් කරන්න යන්නේ ටිකක් දිග වැඩක් එපා වෙන වැඩ මම ඒ කිව්වොත් කොහොමද එන්නේ කියලා multi variable එකට එන්නේ කියන්නේ සාමාන්‍ය අපි සොයාගත්ත විචල්‍ය දෙකක් ගත්තොත් f xy කියලා multi variable scene එකේදී එන්නේ f අපි හිතමු point a b වලදී තමයි මේක estimate ඒ කියන්නේ evaluate කරන්න යන්නේ ඒ කියන්නේ ආසන්න කරන්න යන්නේ point a b වලදී මේක 3D space එකේ ඇත්තටම එකයි multi variable calculus වැදගත් වෙන්නේ මම මොනවා කියනවද දන්නේ නැහැ තේරෙනවද දන්නේ නැහැ අදාළත් නැහැ එතකොට මෙතන FAB අර විදිහම තමයි ඊට පස්සේ මෙතන පොඩි notation එකක් දානවා ගණන් ගන්න එපා dot product එක ගන්නාම h කියලා matrix එකක් එක්ක ඊට පස්සේ අපිට මෙතන තියෙනවා fxx fxx කියන්නේ මොකක්ද කියලා ආමන වැදගත් නැහැ මේකට හරි මේකට දන්නේ නැතුව ඇති anyway මට මේක හදන්නේ හරි එතකොට x - a ඒ කියන්නේ x වලට අදාළ එක b කියන්නේ y වලට අදාළ එක ඊපස්සේ දෙකෙන් එකයි f y x - b sorry මේක square නෝ ධන fxy x - a x - b ඕක තමයි quadratic approximation එක double variable ඒ කියන්නේ සොයාගත් විචාල දෙකක් තියෙද්දි කියන්නේ xyz කියලාම විචාල තුනක් තියෙද්දි ඕක තමයි. ඒ කියන්නේ 3D space එක. එතකොට මෙතනදී gradient f මේකට කියන්නේ gradient f ඒ කියන්නේ f කියන ශ්‍රිතයේ gradient එක. මේ gradient f එක අපිට හිතන්න මේ gradient f කියන්නේ partial derivative එක respect to x partial derivative එක respect to y මෙන්න මේ වෙක්ටර් එක තමයි gradient එක කියන්නේ ඊට පස්සේ මෙතන h කියලා අරන් තියෙන්නේ delta x delta y කියලා න්‍යාසයක් ඒ කියන්නේ අපි අර කොච්චරක් දුරට මේක විහිදනවාද කියන එක කියන්නේ අර ටේලර් සීරීස් එකේ වුණත් යම්කිසි පොයින්ට් එකකට
ආසන්න කරලානේ කරන්නේ. ඒ කියන්නේ යම්කිසි පොයින්ට් එක පොඩි රේන්ජ් එක තමයි මේ එක්ස්පැන්ෂන් එක හරියටම වැඩ කරන්නේ. එතකොට na delta x delta y කියන්නේ අන්නේ දෙක හරියටම ගියොත් අර අපි x minus a x minus b කියලා ගත්තේ අන්නේ දෙක. එතකොට මේ දෙක ඩොට් ප්‍රොඩක්ට් කරොත් එහෙම sorry ඩොට් ප්‍රොඩක්ට් නෙවෙයි න්‍යාස ගුණිතයක් තියෙනවට වැරදුනා. ඩොට් ප්‍රොඩක්ට් නෑ ඩොට් ප්‍රොඩක්ට් නෙවෙයි මේක න්‍යාස ගුණිතයක්. ඩොට් ප්‍රොඩක්ට් එක කිව්වත් වරදක් නැහැ. ඩොට් ප්‍රොඩක්ට් එක කිව්වත් වරදක් නැහැ. I think so. ඩොට් ප්‍රොඩක්ට් එක කිව්වත් වරදක් නැහැ. දෙකම වෙක්ටර්ස් කියලා හිතන්න පුළුවන්. න්‍යාස ගුණිතය කරත් වෙන එතකොට එකමාවක් නම් ඕනේ. anyways ඔහොම තමයි එන්නේ. මේක වැදගත් වෙනවා. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ මල්ටි වෙරියබල් කැල්කියුලස් වලදී ඉස්සරහට. sorry අද ඔක්කොම දායිද දන්නෙත් නැහැ. anyways ඕක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඕක තමයි ටේලර් සීරීස් එක කියන්නේ. මේ